සුබ දවසක් ඔයා ඔයගොල්ලෝ හැමෝටම රජයේ රැකියාවක් හොයන ඔයගොල්ලොන්ට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ගාස්තු අය කිරීමේ සහකාර විදුලි කාර්මික සත්ත්ව භාරකරු හස්ති භාරකරු වෙන තනතුරු 2026 අයිඳුම්පත් කැඳවනවා. එතකොට මේකේ සහකාර පාලක විදියට එයාට O level සමත් වෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළට බයෝ කරලා තියෙන්න ඕනේ, ජීව විද්‍යාව කරලා තියෙන්න ඕනේ, විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඊළඟට විදුලි කාර්මික ශිල්පියෙකුට අධ්‍යාපන සුදුසුකම් වශයෙන් O level සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ විෂයන් 6ක් සම්මාන සහිතව පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම විදුලි කාර්මික ශිල්පී NVQ සහතිකයක් තියෙන්නත් ඕනේ. ඊළඟට සත්ත්ව භාරකරු වශයෙන් O level සමත් වීම සහ වෘත්තීය සුදුසුකම් NVQ සහතිකයක් තියෙන්නත් ඕනේ. ඊළඟට හස්ති භාරකරු වශයෙන් 8 වසර සමත් වීම ප්‍රමාණවත් විදිහට දක්වලා තියෙනවා. ඊළඟට වෙනත් සුදුසුකම් වශයෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙන්න ඕනේ. අයිදුම්කරුවෙකු විශිෂ්ට ජාතික සහතිකයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ආදර්ශ අයිදුම් පත්‍රය මම ඔයාලට ඒකේ ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මේ විස්තරය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මේකේ ඔයා අදාළ තොරතුරු වාගේ ලියුම් බහලන කවරේ තැපල් කරන්න ඕනේ. එතකොට ඒකේ අදාළ තනතුරු දක්වන්න ඕනේ ඉහළ කෙළවරේ වම් කෙළවරේ දක්වන්න ඕනේ. එතකොට ආයුධ පත්‍රය අපේක්ෂකයාගේ අසන සහතික කරව ගන්න ඕනේ 71240ට මාසික වැටුපක්ට වඩා තියෙන කෙනෙක්ගෙන්. ඒ වගේම ඔයා යවන්න ඕන ලිපිනේ විදිහට දක්වලා දෙනවා. යාලා මෙන්න මෙහෙම ලිපිනයක්. අධ්‍යක්ෂ ජනරාල් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දෙහිවල කියන ඇඩ්‍රස් එකට ඔයා යවන්න ඕන 2026 දෙවැනි මාස 26 වෙනිදාට කලින් ඔයා මේක යවන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.